ඉතින් ඔන්න අද වෙල්කම් කියලා පිළිගන්නවා සම්පා ඔන්ලයින් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් මුලින්ම කියනවා subscribers ලා 160කට ළඟයි දැන්. මම දන්නේ නැහැ කවුද මාව subscribe කරලා තින්නේ. කවුරු කරත් thank you හැමෝටම sub එක දෙනවට. සහ තව ලස්සන කමෙන්ට් ගොඩක් වැටෙනවා. ඉතින් අද අලුත් වීඩියෝ එකක් ඒ නිසා ගෙන් හිතාගෙන ඉන්නවා. මේක vlog එකකුයි review එකක දෙකක් combine වෙච්ච වීඩියෝ එකක් ඔයාලගේ data save කරන්න හිතාගෙන දැන් ලංකාවේ ලොකු ප්‍රශ්න ගොඩක් යන නිසා. ඉතින් වැඩි කතාවක් නැහැ මගේ vlog එකේ starting video එකට ගිහිල්ලා. Yo Kastia, welcome back to the Stampa Online. ඉතින් මේ අද ගෙනාවේ මං කීයක් දැම්මම හිටවුණා? දෙකයිද? හරි දෙක හරි තුන හරි ඔය දැන් වැටේවි කීයද කියලා. අද දෙන්නගෙන් පඩි දවසේ මගේ දෙන්නගෙන් පඩි දවසේ ඉතින් පොඩි විශේෂයක් ගන්න හිතුවද? අද යනවා අපි මොබයිල් ෆෝන් ෂොප් කඩයකට ගිහිල්ලා බලමු කොහමද අජ්මාන් වල ප්‍රයිස් කියලා හම්බෙමු. කොල්ලෝ අජ්මාන් ආසියට ඉන්නේ කොල්ලෝ. දැන් ඉතින් ඇත්තටම මේ කාලේ පට්ට රස්නේ කාලයක්. දැන් ඉතින් ඉස්සරහට තවත් ඕක රත් වෙන එක තමයි වෙන්නේ. ආයි අගෝස්තු සැප්තැම්බර් වෙනකම්ම නෑ සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසෙ විතර වෙනකම්ම කොහොමත් රස්නේ තමයි. අවුවයි කියලා බෑ වැඩ කරන්න ඕනි, හම්බ කරන්න ඕනි, කන්න ඕනි, දේවල් ගන්න ඕනි නැත්නම් බොන්න ඕනි. වෙරි වෙන්න ඕනි. වතුර අදගෙන වටින්න ඕනි. ඕනි, වමනේ දාන්න ඕනි, තූ දාන්න ඕනි, කක්ක දාන්න ඕනි. යා. ඉතින් ලොකු මඩවල තමයි දාන්න හදන්නේ. අනේ මඩ බැමිතින් යනවා. කට්ටිය අජ්මාන් next mobile ඔයාලට මේක හොයාගන්න පුළුවන් police station එක ගාවට එන අජ්මාන් bus stand එක ගාවට. ඇවිල්ලා ඕන කෙනෙක්ගෙන් අහන next mobile කොහෙද කියලා ඕන කෙනෙක් දන්නවා. ඇත්තටම හොඳම ෆෝන් එකක් දුන්නට next mobile thank you very much. ඉතින් මෙන්න location එක අජ්මාන් police station එක අතන තියෙනවා. ඔහොම ඇවිල්ලා the next mobile කට්ටිය හොම එන්න තමයි තින්නේ. ඇවිල්ලා කතා කරලා බලන්න හරිම හොඳ ස්ටාෆ් එකක් ඉන්නේ good ස්ටාෆ් එකක් ඉන්නේ සුපිරි. හරි ඉතින් ඔයාලා vlog එකේ ඉතුරු ටික බලලා එන්න නැති මුල් ටික ඉතුරු ටික නෙවෙයි. ඉතින් ඒක ඉතුරු ටිකක් නෑ මොකද මේ vlog එකක් කිව්වට ඒක මුල් ටික විතර දාන්න පුළුවන් වුණේ මට ඊටයි හරියට රෙකෝඩ් කරගන්න බැරුණා. වැඩ කරන තැන හරියට නිවාඩු නැති නිසා half day leave එකක් තියෙන හැම ඉරිදම. ඉතින් half day leave එකේ තමයි දැන් ගෙට ගිහිල්ලා හැම වීඩියෝ එකක් කරගත්තේ.
පඩි දවසේ දැන් අද ඔයාලා හිතන දවස් කීයට පස්සේ වෙන්නේ නැද්ද? හරියටම සති 4කට පස්සේ මාසයක් වෙනවා දැන් ෆෝන් එක කරගෙන මාසයක් වෙන දවස් 4ක් වගේ ඇත්තේ. ඉතින් මාසයක් වගේ වෙනකොට මට වීඩියෝ එකක් කරගෙන දවස් තිබුණේ නැහැ. සාම මම මේක Wait a minute. Who are you? ක්ලික් කළාද කවදාද ආයෙත් බලන්නේ. ඒතර මම මේක අද රෙකෝඩ් කරන්නේ 8 වෙනිදා. සමහරවිට අද රෑම කරාගෙන මම ඒකද අද මම ටිකක් හාෆ් ඩේ ඉවරක් ඉඳන් ආවද බදාද එක. මම මේක ඩිසයින් එකෙන් සහ බිල්ඩ් ක්වොලිටියෙන් පටන් ගන්නම්. හරි ඔන්න තියෙනවා බාණ්ඩාව. ඉතින් මේක මට අතර ගත්ත ගමන් පට්ට බරත් තමයි දෙන්නේ. X එකට වඩා ගොඩක් බරයි මේ ෆෝන් එක. ආසන්න වශයෙන් ග්‍රෑම් 120ක් සෝරි 220ක් වගේ ඇති. සහ මේකේ වම් අත පැත්ත දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා පවර් බටන් එකේ වගේම අපේ උන්දගේ ටික්ටොක් එකක් තිබෙනවා. ඊට පස්සේ මේක තම නොද මට කතා කරන්න තිනති ම මෙහම දිකට වීඩියෝ කැල්ලත් දාන්නට පට්ට කම්මලි නැත්තම් මගේ මුණ දිය බලගන්නකට නිකන් සෙප්පඩ එක්කගේ මුලට මගේ මුණ දිය බලාගන්නට පොඩ්ඩක් අමාරු මන්දන්නවා තවත් බම යන එක අඩ වීඩියෝ කර කොට් කන ලවද කියනම අට පච උඹත් නල්වෙක්තිගේ ඉතින් ඔහොම ෆෝන් එක ගැන විස්තරේ කියගෙන අදදි ම පොඩ ස්පේෂල් දෙයක් අතර නෝට් කරගත්තා මුලට කියන්න ඕනි කියලා මතක මතක් පුුන්නේ අයි වාහන ගැන ද කොහෙද මතකනේ වාහන ගැන වෙන්න ඇතියෝ මේ මෙහ පට්ටලා බයි මෙහ වාහන ඉතින් ඇත්තරම මේ ඔය පොඩ සච් කල බලන්න පුළුවන් දැන් කිපු රේන්ජ් රෝවරගේ මෙහෙන් ගන්න පුළුවන් ඩිරම් 50,000 ලක්ෂ 50කට විතර මෙහෙන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලොකු කරගෙන දගලන රේන්ජ් රෝවර් මෙහෙ ගණන් ගන්න ඇත්තටම ඕවා යන යන්තර වඳුර වගේම ෆොටෝ ගහන ඊට පස්සේ අපි මේක කතා කරමු බැටරි එක ගැන මේ බැට්‍රිය එක මේකේ ඩිස්පලේ සයිස්ත ගත්තක පට්ටම කම්පටබල් මේ ෆෝන් එකට මොකද මට මේක ස්ටෑන්් බයි වංහිතන් දවස් 4-5 වුණත් තියාගන්න පුළන් සාමාන්‍ය ඩේට ඔන් කරලා යුස් කළ ෆේස් ටක් හෝමම හාඩ යස කෙනෙක් නම් ඔයා ට බයිනැතව මේක දවසක් අදගන්න පුළුව දෙයගේ පිට හරිද අට කෙමට සම්පල් පේනවා
දෙයනේ කියලාලට හිම ඇදගන්න පුළුවන් ප්‍රශ්නයම්මනේ සත්තකින්මයි මේ කියන්නේ ඉති මේ විඩියක මෙතර ඉවර වෙන්න හරන කොයි ම යන්නේ වටපිටා පෙන්න්න නොනේද මම අවුලන්නේ බලාගෙන ඉන්න පෙන හොම උන දැන් අත්ති වැදීගෙනාවී නෑන අතර මේ විඩිය කොට් කලම ගොඩක් කල් සාමාන්‍ය මාසකට දැන් මාස දෙකක් වෙන ෆෝර්න කරන්න මාස දෙකක් වෙන මාසක හමරක් මේ වීඩියෝ ටික රෙකෝඩ් කලත් සතියක් විතර වෙන ඇති සතියන්නේ සති 3ක් විතර සති දෙකක් 3ක් විතර වෙන මොකක් බම් මම මේ කරන්නේ බීලා හිටියේ මම මේ වෙලාවේ ප්‍රශ්නයක් නෑ නැවැත්තුවා හරි අලුත් විඩියෝ කැලකින් වාගත්ත ඒකින් තමයි මේ ආවේ මේ පෝට්‍රේට් ගෙන වාට පෙන්න්නන්නේ මට අර ස්පීකරක විශේෂයිකිවට මට එක හේතුව කියන්න බැරවුණා මේක ඩුවල් ස්පිකස් තියන තකට ඩිස්පේක උඩම තියෙන පිසිකම වාලට ගන්න පුළන් පට්ට එක්ස්පිරියන්සක් ගේමින් නො තිමනට පෙන කැමරාවේ ඩිටෙක්ෂන් එක කියන්න රට ඩිටෙක්ෂන් කියල මගොඩක් ගන්න ඩිටෙක්ෂන කොච්චරද කියලා වලට පේන ඇති මේ මාරම මේ හිතාගන්න බෑ චර ඉන්ට්‍රෝ කල තිනේ ගොල්ල ආල්ටන ඔපන්න කරන මත් ම මේකෙන් පස්සේ දාන්නම් පොඩි වීඩියෝ කෑල්ලම් හොමද කියලා මේ ස්පීක සෙට් එක මේකි ස්පීක සෙට් එක ගැන කතාගන්ද ගොඩක් කලා නිසා බලමු ඉතින් කට්ටිය බ්ලොග් එකත් එක්ක මේක කරන නිසා මංහිතාගත්තම එක මේමර කොට්කන් මේ වාලට ඇහෙන්නේ මේක නොමල් ස්පේකර එක වගේම නොමල් කැමරාව එෆෙක්ට නම් මනන් බැටිය විදාව ගැන්නේ මේක මම් පුළුවන්න නිකන් දර්බාන මුල්ටික හරි අත්මාන් සිටියක තමයින්න දැම් මම වැඩ මේ ඩියුටි ටයිම් එක දැන් ලංචකට ගිල්ලන ගමම් දැම් ෆෝර්න කරගෙන සති තුනක් වෙනවා සති තුනක් කන සති තුනක් කන විඩියක් කන වෙලාවත් තිබුණේ තිම හිතන ලබන සති ඉරිදවන කොටවත් මේක මගේ ඩිට් කරගන්නවා කියලා ඉති වෙන අත්මාන් සිටිය එක ඒවගේ මේ ෆෝන් එක 7 මෙගාපික්සල් මෙන් කැම්ම එකත් තින්නේ ඉස්සරහ ඉතින් ෆ්‍රන්ට් කැම් එකෙන් 180p 1080p 60 frames per second වීඩියෝ එක රෙකෝඩ් කරන්න පුළුවන් ඔයාලට පේන්නේ ඔක තමයි ඩයිනමික් රේන්ජ් එක වෙනවා ඉස්සරහට මම ෆෝන් එක ගත්ත කඩේ තින්නේ let's go අපි හොම්ම යමු සවුන්ඩ් ටෙස්ට් එකක් බලන්න සවුන් ටෙස්ට බැලුවා ඔය පේන්නේ මෙහෙම තඩි ගිනියන් අව්වේ ඔය පේනවත් දන්න මේ කැමරාට පෙනට හොඳරමට ගොඩක් හොඳර පෙවුණ තරම් පට්ට මේ ක්ලිය මට පෙවුණුව කැමරාවට පෙනට වඩා ඉතින් ගොඩක් අඩු පාඩු තියෙන මොකද මම මේ වීඩියෝ එක කරලා වීඩියෝ එක රෙකෝඩ් කරලා වීඩියෝ එක හදන්න මට ගොඩක් කල් ගියා ඒකට ඉතින් අර කියන්න හිටි කොහමද එකක් මේ ඒතකොට සමහර වීඩියෝ ඩිලීට් වෙලා ඒකට හරි අමාරු හිතට ඉතින් සමාවෙන් අඩු පාඩු කරත් තියෙන වීඩියෝ එකේ මම දන්නවා මම හදාගන්නේ නැහැ මොලේ වටිවට මොල දන්නවා ඒක ඉතින් දෙයනේ කියලා ඒ සබ්ස්ක්‍රයිබර්ස් ලා 168ක් වුණා මේ ළඟකදී 69ක් වුණා අයියේ මම හමුනා නේද යන හිමීට ඉස්සරහින් මොකද ඉතින් ඇත්තටම මේ වීඩියෝ කැලවල් දිනෙහිම බැලුවොත් ඉතින් ඔයාලට පේනවා මේ එක එක දවස්වලට මම අරන් තියෙන වීඩියෝ අයත් සමාවෙන්නේ මං හිතනවා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මොකද ඉතින් අද වීඩියෝ එක ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාලා ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න සපෝට් එක දුන්න හැමෝටම thank you very much එහෙනම් ගිහිල්ලා නම් මම සම්පත් ඔන්ලයින් සම්පත් මදුෂාන් එහෙනම් ජය වේවා stay safe